කොහොමද ඉතින් මගේ යාළුවෝ හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් හබීලගේ ගෙදර මගේ තවත් ලස්සන එක දවසක්. ඉතින් මම මේ වීඩියෝ එක කරලා නම් දැන් ටික දවසක් කියන්නේ අර හොඳටම රස්නේ තියෙන පෑවුවේ හොඳටම පායපු දවස්වල තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් එක දේවල් එක්ක ගමන් බිමන් එක්ක වීඩියෝ දාන එක ටිකක් ඉතින් කල් යනවා. එතකොට ඉතින් අදාළ කාලයට නෙමෙයි වීඩියෝ එක දාන්න වෙන්නේ. මම දැන් මේ වීඩියෝ එකට වොයිස් කරනකොට නම් හොඳටම වැස්ස. සදී හදලා තියෙන්නේ. සදීට හොඳට පුළුවන් කුකින් වැඩ. දැන් ඉතින් මම මේ කියන්නේ මේ සදී හදලා තියනවා කියලා. එයා හදලා තිබුණා ජම්බු අච්චාරුවක්. අච්චාරුවද මොකද්ද කියන්නේ මම දන්නේ ජම්බු වලින් අර මේ ඒක නිකන් මිරිස් කුඩු ලුණු සීනි වගේ දාලා වෙනම ඒක නිකන් අර හොදි එකක් වගේ එකක් හදලා පේස්ට් එකක් ඊට පස්සේ තමයි ඒකට ජම්බු සෝදලා කපලා දාලා තියෙන්නේ. ඇත්තට මේක මාරම රසයි. මේ වෙලාවේ මේ මම ටිකක් අසනීපෙන් ඉන්නේ. අසනීපෙන් කියන්නේ ලොකු අමාරුවක් නෙමෙයි. මට සෙම වැඩි වෙලා එහෙම වගේ ඔළුවේ අමාරු. මගේ මූණත් එක්ක ඉදිමිලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට මට මේක කියන්න වචන නෑ. මාරම වටිනවා මට මේක. මම ඉතින් හරිම රසට රස කර කෑවා. ඉතින් මගේ වීඩියෝ බලන මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න මගේ යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ඒ වගේම මගෙත් එක්ක අලුතින් ඔයා එකතු වුණු කෙනෙක් නම් මගේ නම තමයි පියුමි. ළමයි ඔයගොල්ලෝ හැමෝම ගොඩාරියක් ආදරෙන් එකතු කරගන්නවා මම. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ මේ ලින්දට. අපේ හබීලගේ ගෙවල් පැත්තේ තියෙන ළඟම තියෙන මේ ලින්දක්. ඉතින් මේකට නාන්න එනවා ඉතින් කට්ටිය. මේ දවස්වල වතුර ප්‍රශ්න නිසා එන්නේ මේ දවස්වල මේ සැරටම පායනවනේ. මේ වගේ තැනකට නාන්න එන්න හරිම ආසයි. ඉතින් අපි මේ ගොඩක් දුරට ආවම මේ ලින්දට එන්න නාන්න. මොකද ඉතින් මේකේ වෙනදට නම් වතුර උත්තරලා යනවා. මේ දැන් චුට්ට යනවා. ඉතින් මේ වගේ ලින්දකින් නානකොට මාර සනීපයි. අපි ඉතින් දැන් ආවේ නාන්න නෙමෙයි අපේ කිරි අම්මව නාවගෙන යන්න. එයාටත් ගෙදරින් නාලා මේ එපා වෙලා කියන ඉතින් මේ වගේ තැනකින් හොඳට නාගන්න පුළුවන් නේ. ඒ නිසා අපි මෙතෙන්ට ආවද නාගන්න. යන්නේ ලස්සනයි නේද? මෙන්න මෙතනින් වතුර එනවා. ගොඩාක් උතුරලා එනවා. දැන් මේ දැක්කද අවුවත් සැරට පායන නිසා එන්නේ නැටි වතුර ඉතින් අඩුයි. හරිද? අපේ කිරියම්ම එහෙම වෙලදිගේ එනවා. මේ මෙතන පායුත් එන්න පුළුවන් මෙතනින්. මේ කිරියම්මට පහසු නිසා මෙතන මෙන්න අපේ බූබු වෙනවා රූබියා. අපේ රූබිත් අද නාවගෙන යන්නයි හදන්නේ. තේරුම් කොලා ඒකෙන් නම් බොන්නේ. රූබි නානාවද? රූබි නානාවද? මම ඕගොල්ලන්ට වීඩියෝ එකේ මුලින්මත් කිව්වනේ මේ වීඩියෝ එක අරන් තියන්නේ අර ගොඩාක් හොඳට රස්නෙට පායපු දවස්වල. ඉතින් මේ ලින්දට නාන්නේ නම මාරම ආසයි. මේ මොකද කියනවා නම් ඇත්තටම මේ තියෙන රස්නෙත් එක මේ ලින්ද ළඟට ආවත් සනීපයි. දැන් ඉතින් මේ අපේ කිරියම්මයි රූබියයි දෙන්නම නාවගෙන යන්න තමයි මෙතනට ආවේ. ඉතින් මේ ලින්දේ වතුර ඒ කියන්නේ මොන වෙලාවෙ ආවත් මට නම් මේ සීතයි. ඒ කියන්නේ ඇඟට මාරම සනීපයි. අපි ගෙදරින් ආනවා වගේ නෙමෙයි. මේ ලින්දේ වතුර නම් මාරම මේ කූල්. මට නම් සීතලයි. මොකද අර වෙල ළඟත්මනේ තියෙන්නේ. මේකේ වතුර උතුරලා යනවා. ටිකක් දවල් වෙනකොට වගේ කට්ටිය ආවොතින් තමයි මේ චුට්ටක් හරි අඩු වෙන්නේ. නැත්නම් ඉතින් උදේ ඉඳන්ම
මේ රෑ වෙනකම් මේක ඉතින් දිගටම එහෙම උතුරනවා. උතුර තමයි තියෙන්නේ. මේ දවස්වල රස්නේ කියන්නේ තදටම පායන නිසා තමයි මේ විදිහට ටිකක් හරි අඩු වෙලා තියෙන්නේ. ඉතින් මම හබිලයි ගෙදර ආපුවාම ඉතින් අනිවාර්යයෙන්ම ආසයි මේ මෙතනට නාන්න ඉන්න. වහින දවස් ඇරෙන්න සාමාන්‍යයෙන් මේ අපි ඉඳලා හිටලා හරි මේ ළිඳට එනවා නාගෙන යන්න. ඉතින් අදත් ඒ වගේ ලස්සන දවසක් තමයි හබිලගේ අම්මයි මමයි අපේ සදී කිරි අම්මා අපේ රූබි ඉතින් අපි හැමෝම නාගෙන කරගෙන යන්න තමයි මේ ආවේ. එහෙනම් ඉතින් ඔන්න ඔය විදිහට තව රිදිජිකකුත් තිබුණා. ඉතින් ළිඳට එන වෙලාවේ අමාරුවකුත් නෑනේ. හරිම ලේසිනේ මේකෙන් වතුර ගන්න. ඒ නිසා ඒ ටිකක් සෝදගෙන අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. මගෙත් එක්ක එකතුලා ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. හැමදාම නවතින්න මතක